හරි නංගි මල්ලේ මේ වීඩියෝ එක අරන් එන්නේ රටේ මහා ව්‍යසනකාරී තත්ත්වයක් මැද්දේ මං ගෲප් එකේ දැම්මහම ඔයාලා ගොඩ දෙනෙක් දාලා තිබුණේ ගොඩ දෙනෙක් නෙමෙයි ඔක්කොම වගේ දාලා තිබුණේ අවුලක් නැහැ කියලා. ඉතින් ගොඩ දෙනෙක් නෑනේ මගේ ගෲප් එකේ 136 දෙනෙක් වගේ තමයි මම හිතන ගෲප් එකේ ඉන්නේ. ඉතින් මං ඔයාලට වීඩියෝස් සරහා MCQ ගැන ඊළඟට BST සබ්ජෙක්ට් එකේ ස්ට්‍රක්චර්ඩ් එසේ ගැන එසේ ගැන ඊළඟට මේවා අන්තර්ගත වෙන විදිහට වීඩියෝස් මම හිතන 6ක් විතර ගෙනාවනේ. ඉතින් කියන්න ඕන මං විභාග ඉවර වෙනකම්ම සියලුම සබ්ජෙක්ට් වලට මේ කියන්නේ ICT PST SFT මේ හැම එකකටම කවර් වෙන විදිහට වීඩියෝස් ගේන්න තමයි මගේ බලාපොරොත්තු වෙලා තිබුණේ. හැබැයි වැඩ කටයුතු අධික වුණා. ඒක හින්දා ඇත්තටම මට වීඩියෝස් හදන ගොඩක් කාලය ගත වෙනවා. ඔයාලා විශ්වාස කරන්න ගන්නෑ සමහර වීඩියෝ හදන්න දවස් 5ක් විතර යනවා මට. ඒ කියන්නේ එහෙම ලොකු පුරුද්දක් නෑනේ. ඒක හින්දා කපල කොටල කරලා හදන්න දවස් 5ක් විතර යනවා. ඒක නිසා වීඩියෝ ගේන්න බැරි වුණා. හැබැයි මේ SFT පේපරේට මං කරන විදිය අහපු කට්ටිය හැමෝටම වගේ මං රිප්ලයි කරා. සියලුම දේවල් සබ්ජෙක්ට් එක සම්බන්ධව ඔයාලට එන ප්‍රශ්න සියලුම ප්‍රශ්න ඔයාලා මගෙන් ප්‍රශ්නයක් WhatsApp එකෙන් ඇහුවොත් මං රිප්ලයි දාලා තිනවා. එහෙම ගොඩ දෙනෙක් එහෙම අහලා ප්‍රශ්න නිරාවුල් කරගෙන තියෙනවා. ඉඳලා හිටලා unread message කියවනකොට මේ යට දාලා අහුවෙනවා. සමහර කට්ටියක කියවන්න මට අමතක වෙලා. එහෙම ඉතින් ඒගොල්ලොන්ගේ සමාවිල්ලනවා. ඇත්තනම ඔයාලට දෙයක් කියන්න ඕන. අර උවමනාව තියෙන ළමයි කොහොම හරි වැඩේ කරගත්තා. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මගෙන් කවුරු හරි දෙයක් අහනකොට මට තේරෙනවා ඒ ළමයට උවමනාව තියෙනවද දෙයක් කරගන්න ඕනද ඒක තේරෙනවා. ඉතින් මට එහෙම උවමනාව තියෙනවා කියලා තේරෙන හැම කෙනාටම මගේ පුළුවන් උපරිම සපෝට් එක දුන්නා. ඒ වගේම මම ගෲප් හරහා දැනුවත් කරා SFT සබ්ජෙක්ට් එක ගැන. මට වීඩියෝස් ගේන්න බැරුණා. ඇත්තටම මම වීඩියෝස් ගේන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. කොහොම හරි බැරි වුණා. හැබැයි මේ ගෲප් එකේ ඉන්න කට්ටිය මම දැනුවත් කරා. ඊළඟට BST සබ්ජෙක්ට් එක කරන ඔයාලා මේ ගෲප් එකට ජොයින් වෙන්න ඉන්න මම ලින්ක් එක දාන්නම්. හරි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැට්‍රිකල් එක මම ගොඩ දාගත්තේ කොහොමද කියලා හරියටම කියන්නම්. ඊළඟට පොඩි ඉල්ලීමක් කරනවා. මේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේක ඊළඟ අවුරුද්දට කරන්න පුළුවන් වෙයි කියලා. බොහෝ දුරට කැම්පස් ගිහිල්ලා ඔයාලට කරා වගේ ඊටත් වැඩිපුර ළමයිට දන්න දේවල් කියලා දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒකත් එහෙමයි මේ 500 ගාන ඉඳලා සබස්ක්‍රයිබර්ස්ලා 400 ගානට බැස්ස. ඒක සාමාන්‍යයි. ඉතින් ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරන්න පුළුවන් නම් සබස්ක්‍රයිබ් එකක් දෙන්න. මේ මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මේක 1k ගහන්න. ඇත්තටම මම මේක channel එක grow කරන්න අදහස තියුණා. හැබැයි වෙලාවක් තියුන්නේ නැහැ. ඇත්තටම නැත්තම් මම වීඩියෝස් ගේනවා මේ වෙන සබ්ජෙක්ට් වල ළමයිනුත් අහලා තියුණා වීඩියෝස් බලලා කමෙන්ට් ඔයාලා කිව්වොත් ඔයාලට අහුවේ. හරි මම පැට්‍රිකල් එක කොහොමද කරේ කියලා තමයි දැන් මම ඔයාලට කියන්න යන්නේ. එක මම BST වලට ක්ලාස් ගියේ ගිහාන් සර්ගේ. එතකොට මාස 5ක් වගේ තමයි මෙයාගේ යන්න හම්බුනේ. අන්තිම මාස 5. එතකොට සම්පූර්ණ සිලබස් එක කවර් කරගත්තේ එයාගෙන් ඔන්ලයින් වීඩියෝස් හරහා. ඉතින් A level කරාට පස්සේ අපිට ඉතිරි වෙන්නේ මේ පැට්‍රිකල් එකනේ. මම ඒ කාලේ A level ඉවර වෙලා කල්පනා කරපු දෙයක් තමයි කොහොම හරි මේක උපරිම ලකුණක් ගන්න කරන්න ඕන. ඒක නිසා පුළුවන් උපරිම මහන්සිය මම පැට්‍රිකල් එකට දෙනවා කියලා. හැබැයි ඔයාලට වගේ නෙමෙයි අපේ පැට්‍රිකල් එක ගොඩාක් කල් ගියා. එතකොට අර තියෙන උනන්දුවත් මගදී නැවතුණා. හැබැයි මැදදී
පුළුවන් තරම් මහන්සි වුණා. අර විභාගේ කාලේ තිච්ච ගැම්මම නැතිවෙන කල්යන්න යන්න. සමහර විට ඔයාලටත් මේ ගම් වතුර උදුරු අරම මේවා හින්දා පොඩ්ඩක් කල්යන්න පුළුවන්. හැබැයි කියන්න ඕන දැන් මගේ යාළුවොත් ඉන්නෝනේ සෙකන්ඩ් ෂයි ගන්න. දැන් මට පේනවා මේ එයාලා විනෝද වෙනෝ පැට්‍රිකල් එක කරගන්න කියලා මට පේනවා. ඉතින් ඔයාලට කියන්න ඕන මේ තීන ටික කාලේ පැට්‍රිකල් එක හරියට කරගත්තොත් ලකුණු 30ක් එනෝනේ එතනින්. සම්පූර්ණ ලකුණු 30ක් 100ට ලකුණු 30ක්ම එන්නේ පැට්‍රිකල් එකෙන්. එතකොට ඔයාලා විශ්වාස කරනවද BST සබ්ජෙක්ට් එක නැත්තම් ET සබ්ජෙක්ට් එකත් මෙහෙමම තමයි. බහුතරයන් ළමයි එයාලගේ පේපරේ ලකුණු වැඩිහින් ගන්නේ මේ පැට්‍රිකල් එකෙන්. ඒ කියන්නේ පැට්‍රිකල් එකෙන් තමයි C එකක් දාගන්න ළමයි S එකක් දාගන්න ළමයි. ඒ කියන්නේ අඩු මට්ටමේ අන්තිම කාලේ වැඩ කළා එහෙම දාගන්න කට්ටියත් වැඩි ලකුණක් අරගෙන සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න මේ පැට්‍රිකල් එකෙන්. ඉතින් පැට්‍රිකල් එක ගොඩ දාගන්න මම පුළුවන් උපරිම දේවල් කරා. හරි. එකක් ඔයාලට ඉස්කෝල් පැට්‍රිකල් එක කරලා දෙනවා නම් ඇත්තටම හොඳයි. මේ බහුතරයක් මම දන්න තරමින් දැන් මං ගාලු දිස්ත්‍රික්කනේ මගේ පාසලත් ඇතුළුව බහුතරයක් පාසල් පැට්‍රිකල් එක කරලා දුන්නේ නැහැ. කල්ලා දෑද හිටිය අන්තිමට දවස් 2ක් වගේ කරා. සමහර වෙලාවට අපි පැට්‍රිකල් කරන්න ගියත් එහෙම කරලා දුන්නේ නැති අවස්ථා තිබුණා. ඇත්තටම කියන්න ඕන. එහෙම ගිහිල්ලා අපිට උම්මනාව තේලත් ගිහිල්ලා කරගන්න බැරි වෙච්ච අවස්ථා තිබුණා. සමහර වෙලාවට තනියෙන් මං වීඩියෝස් බලලා ඇවිල්ලා පැට්‍රිකල් එක කරන්න හැදුවත් එහෙමත් ලැබ් එකේ දොර පවා ඇරලා දුන්නේ නැති අවස්ථා තිබුණා. එහෙම දේවලුත් වුණා. ඉතින් ප්‍රධාන පාසල් කිහිපයක තමයි පැට්‍රිකල් එක හරියට කරලා දීලා තිබුණේ ගාලු දිස්ත්‍රික්කේ. ඉතින් ඔයාලට එහෙම ගුරුවරයෙක් ඉන්නවා නම් ඇත්තටම ඔයාලා වාසනාවන්තයි. ඔයාලගේ පැට්‍රිකල් එක එහෙම එයාගෙන් කරගන්න පුළුවන්. ඇත්තටම එහෙම යන්න පුළුවන් නම් වටිනවා. මොකද ඉස්කෝලවල සියලුම බඩු භාණ්ඩ ආදිය තියෙන හින්දා ඔයාලට එකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. අපේ ස්පොට් ටෙස්ට් එක ඔයාලා දන්නවනේ පැට්‍රිකල් එක කොටස් 3කට බෙදනවා. ස්පොට් ටෙස්ට් එක ඊළඟට තව මේන් පැට්‍රිකල් දෙකක්. ඔයාලා අනිවාර්යෙන් මේන් පැට්‍රිකල් දෙකක් කරන්න ඕන. ඊළඟට ස්පොට් ටෙස්ට් එකේ ප්‍රශ්න 30ක් මට මතක විදිහට 30ක් එනවා. ඒ 30ටත් උත්තර දෙන්න ඕන. ඉතින් විශේෂයෙන් අර විද්‍යාගාරයකට ගිහිල්ලා එහෙම බඩු භාණ්ඩ ඒවයින් වැඩ කළා ඒව පොඩ්ඩක් බලලා නම් දැනගෙන එහෙම කරන කට්ටියට මාරම වාසියක් වෙනවා. මොකද අර අපේ ස්පොට් ටෙස්ට් එක තියෙන්නේ ස්පොට් ටෙස්ට් එකේ ලකුණු එන්නේ ඒ සමහර වෙලාවට ඒ බඩු භාණ්ඩ අඳුරගන්න සමහර වෙලාවට රූපයක් දැක්කහමට වඩා අර සජීවීව දැකලා ඒවා මතක තියාගෙන දැනගෙන කරනකොට මතක ටිකක් වැඩි වෙනවා. ඒක නිසා ස්පොට් ටෙස්ට් එකට මාරම වාසියක් එනවා. මේ එහෙම කරොත් පුළුවන් නම් ඉස්කෝලෙන් කරගන්න. දැම්ම ඉඳලා ඔයා තනියෙන් හරි කමන්න ඉස්කෝලේට ගිහිල්ලා ඔයාට පුළුවන් පැට්‍රිකල් ගයිඩ් එක අරන් ගිහිල්ලා මේ කරගන්න. දැන් මම ඒ කාලේ පැට්‍රිකල් ගයිඩ් එක ෆොටෝකොපි ගහගෙන තිබුණා. ඒක බලාගෙන තමයි ඉස්කෝලේ දවස් 2-3ක් ගියා. ඒ දෙකත් කරගත්තා. ඉස්කෝලෙකින් පැට්‍රිකල් එක කරගන්නකොට මාර වාසියක් තියෙනවා. මොකද දැන් ඔයාලා හිතන්නකෝ අල්ලපු පාසලේ පැට්‍රිකල් පැවැත්වුණයි කියලා ඔයාලගේ ඒ ලෙවල් විභාගෙට. එතකොට අර ඒ විභාග ශාලාවට ගෙන්නන්නේ වෙනත් ගුරුවරයෙක්. ඒ කියන්නේ ඉස්කෝල එකම ගුරුවරයෙක්. අපේ ගුරුවරයා වෙන එකකට යනවා. වෙන ගුරුවරයෙක් මේ ඒ හෝල් එකට යනවා. අපේ එකට යනවා. එහෙම තමයි ගුරුවරු එන්නේ. එතකොට ඒ ගුරුවරු දන්නු හරියටම පැට්‍රිකල් එක කරන්න කොහොමද පැට්‍රිකල් එක ලකුණු දෙන්න කොහොම සහ පැට්‍රිකල් එකේ ලකුණු දෙන පොයින්ට් ඔයාලා දැනගන්න ඕනම දෙයක් තමයි මේ පැට්‍රිකල් එකේ මේ එයාලා ලකුණු කපන පොයින්ට්ස් තියෙනවා සහ ලකුණු දෙන පොයින්ට්ස් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපි පැට්‍රිකල් එකක් කරොත් ඒ පැට්‍රිකල් එක අපි දන්නේ නැහැ කියමු පැට්‍රිකල් එක. හැබැයි අපි අර භාණ්ඩ අතපත ගාන විදියෙන් ඊළඟට අපේ උනන්දුවක් තියෙනවයි කියලා හරි එයාලට පෙන්නුවොත් එයාලා පුළුවන් තරම් ලකුණුවක් දෙන්න try කරනවා. ඇත්තටම මට මගේ පැට්‍රිකල් එකට හම්බෙච්ච ගුරුවරු සියලු දෙනාම කියන්න වචන නැහැ. ඒ හැම දෙනාම පුළුවන් උපරිම විදියට අපිට සපෝට් එක දුන්නා. සපෝට් කරයි කියන්නේ මේ කිව්වේ නෑ මේක කරන්න මේක කරන්න කියලා කිව්වේ එහෙම කරේ නෑ. හැබැයි මේ
එයාලා අපිට දුන්න පීඩනය හරිම අඩු. එතකොට ඔයාලා දැනගන්න ඕන එක පොඩ්ඩ ඔයා හොයලා බලන්න පැට්‍රිකල් එකේ මෙච්චර කාලෙකට ආපු පේපර්ස් තියෙනවනේ. ඒ පේපර්ස් ටිකක් හොයාගන්න. එතකොට ඒ පේපර්ස් වල ඇත්තටම කිව්වොත් මේක ඉන්ටර්නෙට් එකේ නම් හොයන්න නැහැ. මං ගාවත් දැනට නැහැ. ඉස්කෝලේ යන ගුරුවරයෙක්ගෙන්ම තමයි ඒක ඉල්ලගන්න වෙන්නේ. එතකොට බලන්න ඔයාලට තියෙන chance එක. ඒ පේපර්ස් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඒ පේපර්ස් වල තියෙනවා මේ හරියටම පැට්‍රිකල් එකේ අහන පොයින්ට් එක. එතකොට පැට්‍රිකල් එකේ ප්‍රශ්නේ ඒ පැට්‍රිකල් එකේ කොටස් දැන් ප්‍රධාන පැට්‍රිකල් එකක් ගත්තොත් ඒකට ලකුණු දෙන විදිය වෙනස්. පොයින්ට් එකට තමයි ලකුණු දෙන්න. එතකොට මේ ළමයා මේක කරොත් ලකුණක් දෙන්න, මේ ළමයා මේක කරොත් ලකුණක් දෙන්න. පිරිසුදු කිරීමට ලකුණක් තියෙනවා. මොන පැට්‍රිකල් එක කරත් ඒක පිරිසුදු කරනවා නම් කියන්නේ එතන සර්ෆේස් එක පිරිසුදු කරනවට ලකුණු ප්‍රමාණයක් දෙනවා. එහෙම ලකුණු දෙන පොයින්ට් ටික අඳුර ගන්න ඕන. ලකුණු කපන පොයින්ට් ටික අඳුර ගන්න ඕන. ඔයාලා එකටම අන්න ඒක හොයාගන්න. ඒක ඔයාලගේ අතේ තියෙන්නේ. මට හොයලා දෙන්න විදියක් නැහැ. දැන් මං ගාව විස්තර නැහැ. ඉතින් මේකට උවමනාව තියෙන්නත් එපා. ඔයාලා කොහොම හරි එහෙම යාළුවෙක්ගෙන් හරි ඉල්ලගන්න බලන්න. ඔයාලා ඉස්කෝලෙන් පැට්‍රිකල් එක කරගත්තොත් බොහෝ දුරට හොඳ ගුරුවරු හිටියොත් ඔයාලට එන පැට්‍රිකල් ටික කියන්න පුළුවන්. මොකද ඉස්කෝලවලින්ම තමයි බඩු බාණ්ඩ පැට්‍රිකල් වලට ගෙනියන්නේ. එතකොට ස්පොට් ටෙස්ට් වලට ප්‍රධාන පරීක්ෂණ වලට ඒ බඩු බාණ්ඩ ගෙනියනකොට ඒ ගුරුවරු දන්නවා ගෙස් කරන්න පුළුවන් එයාලට මෙන්න මේව තමයි එන්නේ කියලා. හරි. ඒ chance එකත් බොහෝ ළමයිට තියෙනවා. ඇත්තටම කියන්න ඕන කනගාටුවෙන් උනක් කියන්න ඕන එහෙම chance එකක් අපිට ආවේ නැහැ. හිතාගත හැකිනේ ඔයාලට. ඊළඟට එහෙම හොයාගන්න බලන්න. හරි. දැන් ළඟපාත ඔයාලගේ ඉස්කෝල කිහිපයක යාළුවෝ ටිකක් එකතු වෙලා දැන් එහෙම ගුරුවරු කියන ඒවා ඔයාලා ෂෙයා කරගන්න. හරි. කොහොම වුණත් අන්තිම ටිකේ අනුමාන කියලා ෂෙයා වෙන්න පුළුවන් මෙන්න මේ ටික එනවා මේ ටික එනවා කියලා. අපිටත් අන්තිම ටිකේ එහෙම දැනගන්න හම්බුණා මෙන්න මේවා එන්න පුළුවන් කියලා. එහෙම එනවා. ඉතින් රිසෝස් වලින් සමහර වෙලට ඔයාලටත් ළමයිම තමයි ෂෙයා කරගන්න. ඉතින් ගුරුවරු එයාලට දෙන ඒවා ළමයි ෂෙයා කරගත්තොත් ඔයාලටත් හම්බෙයි. ඊළඟට මට ඉස්කෝලෙන් හරියටම පැට්‍රිකල් එක කරගන්න බැරි වෙච්ච හින්දා මම පැට්‍රිකල් එකට විතරක් ගුරුවරයෙක්ගේ වෙනම ගියා. දවසට මං හිතන්නේ 800ක් වගේ ගෙවලා පැට්‍රිකල් කරගන්න ගියා වෙනම ෆිසිකල්. ගාල්ල ඉන්න ළමයි ඔයාලට පුළුවන් නම් යන්න. මම නිලුකමිස්ගේ තමයි ගියේ. ඊළඟට මම ගිහාන්සර්ගේ පැට්‍රිකල් පැක් එක ගත්තා. මම ප්‍රොමෝට් කරනව නෙමෙයි. මං හිතන්නේ මේ ගම් වතුර නිසා සමහර විට මට ආරංචියක් ආවා. එහෙම ගුරුවරු පැට්‍රිකල් වීඩියෝස් එහෙම නිකන් දෙන කතාවකුත් මම හරියටම දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලන්න. මම කර විදිය තමයි මම මේ කියන්නේ. ගිහාන්සර්ගේ පැට්‍රිකල් පැක් එක මම ගත්තා. ඒකේ වීඩියෝස් බලාගත්තා. එතකොට ඒ වීඩියෝස් බලලා අර මං කිව්වනේ මං ගුරුවරයෙක්ගේ ගියයි කියලා. ඒ ගුරුවරයෙක්ගේ ගියාම මම පැට්‍රිකල් පුළුවන් විදියට කරනවා. එතකොට ඉස්කෝලෙත් මට දවස් 2-3ක් යන්න පුළුවන් වුණා. එතකොට ඉස්කෝලෙත් මට යන්න පුළුවන් වුණ දවස්වල මම තනියෙන් අර පැට්‍රිකල් ටික කරා. හරි. එතකොට ගිහාන්සර්ගේ විතරක් නෙමෙයි මං හිතන්නේ මේ පැට්‍රිකල් එහෙම වීඩියෝස් දෙන ගුරුවරු දෙන්නෙක් තව මම දැක්ක YouTube එකේ මේ දැන් මට හරියට නම නම් මතක නැහැ. ඒ දෙන්නගේ ප්‍රසිද්ධ ගුරුවරු දෙන්නෙක්. දැන් ඔයාලා විභාග කරපු ළමයි ඔයාලා දන්නවනේ ගුරුවරු කවුද කියලා. ඔයාලා බලලා කරන්න. එතකොට ඒ තුන් දෙනාගේ තමයි මේ මම දන්න තරමින් පැට්‍රිකල් එහෙම වීඩියෝස් තියෙන්නේ. මෙහෙම ගන්න එකේ ඊළඟ වාසිය තමයි හදිසියවත් ඔයාලා පැට්‍රිකල් එක දවසේ පැට්‍රිකල් එක තියෙන පන්තියට ගියාම එතකොට ඔයාලා වෙනම පන්තියකට දානවා. ඒ කියන්නේ ගොඩාක් ළමයි එකතු වෙනවනේ. එතකොට ඔයාලා කාණ්ඩ කඩලා බොහෝ දුරට එක පන්තියේ ළමයි එකට වැටෙනවා. කාණ්ඩ කඩලා වෙනම කාමර වලට දානවා. එතකොට වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට අපි යන්න ඕන පැට්‍රිකල් එක තියෙන තැනට. මම අන්තිමට කියන්න පැට්‍රිකල් එක වෙන්නේ කොහොමද කියලා. ඔහොම ඉන්නකොට අපිට පැය දෙකක් හම්බ වෙනවා ඉතින් පැට්‍රිකල් ටික බලා ගන්න. එතකොට නංගිමල්ලි මේ පැට්‍රිකල් එක කරන්නේ මේ එක සැරේට නෙමෙයිනේ ළමයි කාණ්ඩ අරගෙන හැම තමයි කරන්නේ. හරි මම දැන් ඔයාලට කියන්නම් පැට්‍රිකල් එක වෙන්නේ කොහොමද කියලා.
පැට්‍රිකල් එක නංගි මලේ අපිට දවස් 3ක් තියෙනවා. එතකොට පළවෙනි දවසේ මං හිතන්නේ ස්පොට් ටෙස්ට් එක නෑ. පළවෙනි දවසේ අපිට තියුණේ ප්‍රධාන පැට්‍රිකල් එක. ඊළඟ දවසේ ප්‍රධාන පැට්‍රිකල් එක, අන්තිම දවසේ වගේ තමයි ස්පොට් ටෙස්ට් එක තිබුණේ. ඔව් මට මතක විදිහට. හරි. එතකොට මේ ප්‍රධාන පැට්‍රිකල් වලින් පැට්‍රිකල් පහ තමයි එන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු ඔන්න හෙට තියෙනවා ප්‍රධාන පැට්‍රිකල් එක. එතකොට සම්පූර්ණ පැට්‍රිකල් 5ක් එනවා සියලුම පාසල් වලට. ඒ පැට්‍රිකල් පහෙන් එකක් තමයි අපි කරන්න ඕන. අපිට කැමති එක නෙමෙයි කරන්න ඕන. කොළවල නම්බර ලියලා ඒ කොළ උඩ දාලා එහෙම කොලයක් අරගෙන ඒ කොලේ තියෙන අංකේ තියෙන පැට්‍රිකල් එකට තමයි අපි යන්න ඕන. එතකොට ප්‍රධාන පැට්‍රිකල් වෙන්නේ එහෙමයි. අපිට කැමති එක හම්බෙන්නේ නැහැ. එක පැට්‍රිකල් තියෙනවනේ. සමහර වෙලාවට ලේසි පැට්‍රිකල් එක හම්බෙන්න පුළුවන්. ඔයාලා කරලා තියෙන ඒවා හම්බෙන්න පුළුවන්. ඒක ඉතින් ඔයාගේ ලක් එක මත තමයි තීරණය වෙන්නේ. කොහොම හරි දෙන කාලය ඇතුළත ඔයාලා පැට්‍රිකල් එක කරන්න ඕන. නිකන් රූපයක් බලලා ගියත් පැට්‍රිකල් එක ගාවට ගියාට පස්සේ ඔයාලට පොඩ්ඩක් හරි ඔලුවට එනවා මම මේක කරන්න ඕන මේක කරන්න ඕන. එතකොට ඔයාලා මොක කරන් ලකුණක් දෙන විදිහට තමයි අර මේ ලකුණු සීට් එක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් වතුර මොකකට හරි දාන්න තියෙන වතුර දාන්න. දන්නේ නැත්නම් වතුර දාන්න. හරි. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඔයාලා දන්නේ නැත්නම් මොනෝ හරි කරන්න. එතන ගිහලා නිකන් බකන් නිලන් ඉන්න එපා. එහෙම ළමයිනුත් හිටියා. එතකොට අර ගුරුවරුන්ට ලකුණක්වත් දෙන්න විදියක් නැහැ. ඒ ගුරුවරු පුළුවන් තරම් ලකුණු දෙන්න තමයි අපිට try කරන්නේ. එතකොට අපි ඒ ගුරුවරුන්ට කරන අසාධාරණයක් නිකන් ගිහින් බලන් ඉන්න එක පුළුවන් හැමදේම කරන්න. දැන් උදාහරණයක් කිව්වොත් දැන් මම ප්‍රධාන පැට්‍රිකල් එක ගැන කියන්න. මට ප්‍රධාන පැට්‍රිකල් එකක් ආවා දඬු කැබලි ඉන්ධන එකක්. සූර්ය ප්‍රචාරකයක් හදන එකක්. එතන මම සූර්ය ප්‍රචාරක දැකලා තියෙන අර පෝච්චි එක වගේ ඉන්ධන එකක්. එතකොට මේකෙදී ආවේ මේ තැටියක් දීලා දුන්නා. ඊළඟට පස් දීලා දුන්නා. බාස්කට් එකක් දීලා දුන්නා පස් දාපු. ඊළඟට සෙලෝපේන් කියන්නේ සෙලෝපේන් කොළ දීලා දුන්නා. කම්බි දීලා දුන්නා. ඇත්තටම මේ පැට්‍රිකල් එක මම ටීචර්ස් ගයිඩ් එකේ දැක්කේ නැහැ. මේ ළඟකදී තමයි එකක් දැක්කේ. එහෙම එකක් ඇත්තටම තියලායි කියලා. එතකොට මේ අර අපේ MCQ වලට වගේ අහන්නේ නිකන් පෝච්චි ඉන්ධන එකනේ. ඉතින් මම කර වැඩි අර පස් ගෙනාපු බාස්කට් එකේම අතු කෑලි ටික ගහලා සෙලෝපෙන් දාලා වැහුවා. එතකොට අර ගුරුවරයෙක්ගේ මූණ දැක්කම මට තේරුණා මේ පැට්‍රිකල් එක වැරදි කියලා. දැන් අපේ ඉස්සරහින් ගුරුවරයෙක් ඉන්නවනේ. එක ගුරුවරයෙක් පැට්‍රිකල් 5ක් විතර බලනවා. ඒ කියන්නේ පැට්‍රිකල් 5ක් එක දිගට තියෙනවා. එක ගුරුවරයෙක් ඉන්නවා ඒ පහම බලන්න. එතකොට සමහර පොයින්ට් මිස් වෙනවා. එතකොට ඔයාලා අනිවාර්යෙන් ගුරුවරයාට දැන් ඔයා මොකක් හරි කරොත් ගුරුවරයාට පෙන්වන්න ඕන ටීචර් මම මේක කරා. ටීචර් මම මේක කරා. එතකොට එයාලා ලකුණු දානවා. හරි. මිස් වුණොත් ඔයාලට තමයි සමහර වෙලාවට අසාධාරණ වෙන්නේ. 5 දිනෙක බලන්න එපා. එතකොට දැන් ඉලෙක්ට්‍රොනික පැට්‍රිකල් එකේදී වගේ මේ බොහෝ දුරට බඩු ටික එකලස් කරාට පස්සේ සර්කිට් එක හැදුවට පස්සේනේ ලකුණු දෙන්නේ. දැන් අනිත් පැට්‍රිකල් මේ පියවරෙන් පියවරට ලකුණු දෙනවා. දැන් මම කරපු විදිය වැරදියි කියලා මට තේරිච්ච හින්දා දැන් මම අරහෙට දුවනවා මෙහෙට දුවනවා අර පස් ටික පිහිදනවා. එතකොට අස්පස් කරනවට ලකුණක් දෙනවනේ. එහෙම පුදුම උනන්දුවකින් ඒ කියන්නේ ඇත්තටම රත් වෙලා හිටියේ. දැන් පැට්‍රිකල් එක හරියට කරගන්නත් ඕන. මගේ ටාගට් එකකුත් තිබුණා ලකුණු වැඩි ගාණක් ගන්න. එතකොට මේ පැට්‍රිකල් එක කෙලවුණොත් ඉවරයි. ඉතින් එහෙම දඟලලා බේසමේන්දුවට ලකුණු ටිකක් අඩුවෙන් නැති ඉතුරු පියවර සියල්ලට වගේ උපරිම ලකුණු දෙන්න නැති කියලා මට හිතෙනවා. නැත්නම් ඒකක් එන විදියක් නැහැ. ඒ කියන්නේ අර උනන්දුව තියෙන හින්දා ඒ ගුරුවරුන්ට ලකුණු දෙන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැති මං කිව්වේ මොකද්ද කියලා. හරි. ඊළඟට ඒ වගේම තව පැට්‍රිකල් එකක් ඊළඟ දවසේ එනවා. දවස් 3ක් ඔයාලා පැට්‍රිකල් එකට යන්න ඕන. ඊළඟට ස්පොට් ටෙස්ට් එක ගැන කියන්න. ස්පොට් ටෙස්ට් එකේදී නංගි මල්ලේ තියෙන්නේ මේ ඩෙස් 30ක් තියෙනවා වටේට 31ක්. ඩෙස් 31ක් තියෙනවා. එතකොට ළමයි 30 දෙනාම එකට දාලා දැන් මට පළවෙනි ඩෙස් එක නම් ඊළඟ ළමයට දෙවෙනි ඩෙස් එක. මට ඇත්තටම මතක නැහැ කොහොමද තේරුවේ කියලා. කොහොම හරි 30 දෙනාම 30 දෙනාටම එක සැරේට ඩෙස් එකක් හම්බ වෙනවා. එතකොට එයාලා පිළිවෙලට තමයි මෙහෙම අපි රවුමට යන්නේ. දැන් මං එකේ ඉන්නවා නම් ඊළඟට දෙකට. එහෙම. එතකොට විනාඩි ගානක් තියෙනවා. මට කාලේ මං හිතන්නේ විනාඩියක් දුකද තියෙන්නේ.
ඒ අහන ප්‍රශ්නවලට උත්තර ලියන්න. ස්පොට් ටෙස්ට් එකේදී වුණත් අකර තැබී කිහිපයක් කියන්න. එතකොට ඔයාලට ඒක වුණොත් ඔයාලට මැනේජ් කරගන්න පුළුවන්. ඇත්තරම කිව්වොත් ස්පොට් ටෙස්ට් එකේදී සමහර වෙලාවට හිතාගන්න බැරි වෙන දේවල් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඔන්න ඩෙස් එකක් මට මේ ඩෙස් එක ආවා. ඒ ඩෙස් එකේදී මං උත්තර ලියන හිතන හැබැයි උත්තරේ එන්නේ නැහැ. ඔහොම වෙලාවෙදී අර විනාඩිය යනවා. එතකොට අපි අනිවාර්යෙන් ඊළඟ ඩෙස් එකට යන්න ඕන. නැත්තම් කලින් ළමයට අපේකට එන්න එපා. අනිවාර්යෙන් එයාලා බෙල් කරන කියන්නේ විනාඩිය බෙල් කරනවා නම් අනිවාර්යෙන් විනාඩිය බෙල් කරාට පස්සේ ඊළඟ එකට යන්නම ඕන. ඉතින් මට උන දෙයක් කියන්න. එයාලා උෂ්ණත්වමානයක වගේ මෙහෙම පාඨාංක ලියලා වගේ තිබුණා. මේ මම ඔක පොඩ්ඩක් අනිත් පැත්ත ගහලා බලන්න ගියේ නෑ. හැබැයි මට පාඨාංක ටික හොයාගන්න බැරි වුණා. බෙල් කරාට පස්සේ තමයි පාඨාංක ටික දැක්කේ. එතකොට වෙලාව ගිහිල්ලා ඉවරයි. එතකොට එහෙම වුණා. එතකොට ඊළඟ ඩෙස් එකට යන්න වුණා. ඒක නිසා පුළුවන් තරම් ඒ බාණ්ඩ පොඩ්ඩක් දෙපැත්ත කරකවල බලන්න. එයාලා නම් ගහලා තියන්නේ කොහෙද ඒව පොඩ්ඩක් හොයලා බලන්න. නැත්තම් ඔයාලට තියෙන ලකුණු තමයි අඩු වෙන්නේ. එතකොට කොච්චර බලන් ගියත් මේ ස්පොට් ටෙස්ට් එකේදී එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයක් ඇහුවොත් ඒකේ අණු කොටස් 3ක් ඇහුවා කියන්නේ. එක ටෙස්ට් එකේ අණු කොටස් 3ක් අහනවා. සමහර අණු කොටස් අපිට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් කරන්න දෙයක් නැහැනේ. බෙල් කරපු ගමන්ම ඊළඟ ඩෙස් එකට යන්න. ඒ ටික තමයි පැට්‍රිකල් එකේ සම්බන්ධව ස්පොට් ටෙස්ට් එක සහ ප්‍රධාන පැට්‍රිකල් දෙක සම්බන්ධව කියන්න තියෙන්නේ. අපිට ආපු පැට්‍රිකල් කිව්වොත් පාංශු වයනය ගණනය කරන්න ආවම හිතන්නේ නෑ. පාංශු ජල ප්‍රතිශතය ගණනය කරන්න ආවා. ඊළඟට තලමේසේ මට්ටම් කරන්න ආවා. මාළු පාඩුවෙන් ආවා ජල පැලෑටි අපනයනය කරන්න ලෑස්ති කරන්නේ කොහොමද කියලා. දැන් මේ එන පැට්‍රිකල් ටික මේක තමයි තියෙන විශේෂත්වය. මේ එන පැට්‍රිකල් ටික අපිට වටින් ගොඩින් ඇහෙනවා. ඒ කියන්නේ වටින් ගොඩින් විස්තර එනවා පැට්‍රිකල් එකට කලින් මෙන්න මේව එන්න පුළුවන් මේව එන්න පුළුවන් කියලා. එතකොට අපි ඒව බලා ගන්නවා. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට ඔයාලා පැට්‍රිකල් පොතම බලාගෙන එහෙම කරන්න ඕනේ නැහැ. අන්තිම ටිකේදී එහෙම එනවා. ටච් එකේ ඉන්න ළමයිට එනවා මං හිතන්නේ කිසිම මනාවක් නැතුව බකන් ඊළඟ ඉන්න කට්ටියට නම් ඒත් දන්නේ. ටච් එකේ ඉන්න ළමයිට අනිවාර්යෙන් එහෙම එනවා. හොයලා බලලා මහන්සියෙන් ඒක කරන ළමයිට. ඉලෙක්ට්‍රොනික පැට්‍රිකල් දෙකක් එනවා. ඒ කියන්නේ එක දවසකට එක ඉලෙක්ට්‍රොනික පැට්‍රිකල් එකක් ගන්න. එක දවසට 5ක් එනවනේ ප්‍රධාන පැට්‍රිකල්. එතනින් අනිවාර්යෙන් ඉලෙක්ට්‍රොනික එකක් එනවා. ඉලෙක්ට්‍රොනික් පැට්‍රිකල් එක පොඩ්ඩක් හුරු වෙලා යන්න. මේ මටත් පෞද්ගලිකව ඉලෙක්ට්‍රොනික් පැට්‍රිකල් එක අමාරුයි. කොච්චර වයර් ඇටෙව්වත් මේ ලයිට් එක පත්තු වෙන්නේ නැහැ. එහෙම ගතියක් තිබුණා. මගේ වාසනාවට දවස් දෙකේම ඉලෙක්ට්‍රොනික් පැට්‍රිකල් එක ආවේ නැහැ. තව අමුතුම ජාති එකක් ඇවිල්ලා තිබුණා. මේ මං හිතන්නේ අර අපේ තියෙනවනේ පාඩමක් යාන්ත්‍රීකරණය. ඒකේ අර තියෙනවනේ ජල විසිරි ජල සම්පාදනය. දැන් විසිරි ජල සම්පාදනයේදී ජලය සර්පිලාකාරවන ඒ කියන්නේ වෘත්තාකාරවනේ වැටෙන්නේ. එතකොට මැද හිඩසක් ඉතුරු වෙනවා. කියන්නේ හිතන්න රවුම් 4ක් තියෙනවා. ඒ 4 තිව්වට පස්සේ මැද හිඩසක් ඉතුරු වෙනවා. ඒක නිසා මේ මැද අතිපිහිත කරනවයි කියලා එකක් තියෙනවනේ. අන්න ඒ වගේ පැට්‍රිකල් එකක් ආවා. එතකොට ඒක ආපු ළමයි මොනෝ කරගත්තත් දන්නේ නැහැ. ඒ වගේ අමාරු පැට්‍රිකල් එකක් ආවා. ඊළඟට කියන්න ඕන. දැන් ඔයාලට කොලයක් දෙනවා පැට්‍රිකල් එකේ ඕන දේ ලියන්න සහ කටුවට මොන හරි ලියන්න තියෙනවා. ඒ කොලේ ලියලා ගුරුවරුන්ට දෙන්න ඕනවා. ඒ කියන්නේ දැන් සමහර ඒවා තියෙන ගානක් හදන්න වගේ එහෙම આવොත් කොහොමද දෙන්න එපා. දැන් ඒකේනොත් ලකුණක් ගන්න පුළුවන් පොයින්ට් එකක් තමයි දැන් අපි තුන් පැට්‍රිකල් එකක් ආවයි කියලා. ඒ පැට්‍රිකල් එකේ මොන හරි රූප නම් කරේ කියමු ඇඳලා. එතකොට ඒකෙන් ඔයාලට ලකුණක් එන්න පුළුවන්. අර ගුරුවරයාට ලකුණක් දෙන්න පුළුවන්. එතකොට පැට්‍රිකල් එකේ එහෙම ඇජෙන්ඩා එකක් තියුනේ නැතත් අර ගුරුවරයාට ලකුණක් දෙන්න පුළුවන්. මේ ළමයා මෙහෙම කරන නිසා ලකුණක් දෙන්න පුළුවන් කියලා පොඩි chance එකක් එනවා. ඔයාලා එසේ පේපර් එක කරනකොට මම ඔයාලට කිව්වා මොන එසේ එක ආවත් ඔයාලා රූපයක් අඳින්න ඒකට ලකුණක් දෙන්න පුළුවන් කියලා. එහෙම කරලා ළමයට අනිවාර්යයෙන්ම ලකුණු හම්බෙයි.
මේකෙත් එහෙම කරන්න හරි ඔයාලා පැට්‍රිකල් ගයිඩ් එක අරගෙන ඒ පැට්‍රිකල් ගයිඩ් එකේ තියෙන දැන් පැට්‍රිකල් තියෙනවනේ දැන් ඔයාලා වීඩියෝ එකක් බලලා හරි නැත්නම් ඒක කියෙව්වා හරි ඔයා හිතන්න ඔයා පැට්‍රිකල් ගයිඩ් එක කියෙව්වා දැන් ඔයා ඒක පාඩම් කරනවා එතකොට මෙන්න මෙහෙම තමයි මම ඒ කාලේ කරේ ඒ කියන්නේ පියවර සරල පියවර විදියට මෙහෙම ලිව්වා පුළුවන් නම් රූපෙකුත් අඳින්න ඊළඟට මේ තියෙන්නේ පියවරෙන් පියවරට රූපයක් අඳින්න දැන් මේ මැද නාරට ඉවත් කරනවා කියන එකට නාරට ඉවත් කරනවා මම ඇදලා තියෙනවා. එතකොට මේක මතක හිටිනවනේ. අන්න ඒකයි රූප අඳින්න කියන්නේ. හරි? මතක හිටින්න. මේ විදියට පියවර ටික ඔයා ලකුණු කරලා තියාගන්න. හදිස්සියවත් අර මං කියපු විදියට ඔයාට වීඩියෝ පැක් එකක් ගන්න බැරි වුණා. නැත්තම් පී දැන් වීඩියෝ පැක් දෙනවා කියලා ආරංචියක් ආවනේ. එහෙමත් හොයාගන්න බැරි නම් කෙලින්ම යන්න YouTube එකට YouTube එකේ BST කියලා ගහපු ගමන් එනෝනේ ටීචර් කෙනෙක්. අර වීඩියෝස් දාන පාර පේපර්ස් එහෙම සාකච්ඡා කරලා YouTube එකට දාලා තින්නේ. මම හිතන්නේ ගොඩාක් ප්‍රැක්ටිකල් වීඩියෝ එයාගේ දාලා තිනවා. ඒ ටීචර්ගේ ප්‍රැක්ටිකල් ටිකත් බලන්න. ඒ ගුරුවරයාත් මාර මහන්සියක් ගන්නවා. මම මේ ටීචර්ගේ වීඩියෝස් ගොඩාක් බැලුවා. මේ ඉන්න ටිකේ ටීචර්ස් ගයිඩ් එකේ සහ ප්‍රැක්ටිකල් ගයිඩ් එකේ තියෙන උපකරණ තියෙනවනේ. අපි හිතමු මේක කියලා. මේ උපකරණයක් කියලා. ඔයා උපකරණ ටික ඇඳලා හරි මතක තියාගන්න ඒවයි කොටස්. දැන් කොටසුන් නම් කරන්න එන්න පුළුවන්. මේ ඉන්න කාලේ ඒ කොටස් ටික ටික හරි ඇඳලා පාඩම් කරන්න මතක තියාගන්න පුළුවන් විදියට. එතකොට මේක ඔයාට වැදගත් වෙයි ඔයාගේ ස්පොට් ටෙස්ට් එකේදී. බොහෝ දුරට ස්පොට් ටෙස්ට් එකේදී ප්‍රධාන ප්‍රැක්ටිකල් එකේදී වැදගත් වෙන්න පුළුවන්. රූප අඳුනා ගැනීම ප්‍රධාන වශයෙන්ම ස්පොට් ටෙස්ට් එකට තමයි එන්නේ. ඒක ඔයාලා කරන්න ඕන මේ ඉන්න කාලේ ඇතුළත. තාම ඔයාලට විනෝද වෙන්න කාලයක් නැහැ. හරිද? දැන් ඔයාලගේ ප්‍රැක්ටිකල් එකත් ඉවර වුණාට පස්සේ තමයි ඔයාලගේ විභාගේ ඉවර වෙන්නේ. මේක තමයි ඔයාගේ විභාගේ උඩු යටි කුරු කරගන්න පුළුවන් පොයින්ට් එක. දැන් SFT අමාරු වුණා ගොඩක් ළමයිට සමහර ළමයි නම් ලේසි කියලා දාලා දුන්නා. BST ICT කරන ළමයිට පොඩි අවාසියක් තියෙනවා. දැන් ඔයාලට ICT පේපරේ තාම තියුණෙත් නැහැ. දැන් ඔයාලා ප්‍රැක්ටිකල් එකටත් මහන්සි වෙන්න ඕන, පේපර් එකටත් මහන්සි වෙන්න ඕන. ඉතින් ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. දැන් මට මේ මතක් වෙන විදිහට තමයි කිව්වේ. මේක අවධානයෙන් අහන්න මම මේ කියපු වීඩියෝ එක මේ පොයින්ට් එක ලියාගෙන ඒ ටික කරන්න අනිවාර්යෙන්. පොඩ්ඩක් තේරුම් නැති ගතියක් තියෙනවා නම් ආයි පාරක් හරි බලලා මේක අනිවාර්යෙන් ඔලුවට දාගෙන ඒ වැඩ ටික හරියට කරන්න. මම WhatsApp group එක දාලා තියෙනවා. ඒකට අනිවාර්යෙන් join වෙන්න. මම WhatsApp group එක වැඩි ප්‍රොමෝට් කරේ නැත්තේ. ඉතින් මම මගේ group එකේ විතර නෙමෙයි තව group දෙක තුනකින් වැඩ කරානේ. ඉතින් අරකට කෝකටත් join වෙලා ඉන්න. මම ඉස්සරහට එන අප්ඩේට්ස් මොන හරි එහෙම අනුමාන වගේ එහෙම ආරංචි ආවොත් ඔයාලට ඒකට දාන්න. සහ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ මොකද කැම්පස් ගියාම මගේ පොඩි idea එකක් තියෙනවා නිකන් vlogs තියෙන්නේ. එහෙම vlogs වගේ කරලා දාන්න. කැම්පස් එකට එන්න ආසාවෙන් ඉන්න ළමයිට අර vlogs එහෙම දැක්කම පොඩි motivate එකක් එනවනේ. එහෙම එකක් කරන්න ඕනේ කියලා පොඩි ආසාවක් තියෙනවා. ඒක නිසා channel එක subscribe කරන්න. හරි. මගෙන් ඕන ප්‍රශ්නයක් අහන්න මට පුළුවන් විදිහට මම ඔයාලට උත්තර දෙනවා. ඉතින් හරි එච්චරයි කියන්න තියෙන්නේ. මම ඊටු ටික මට මතක් වෙන විදිහට group එකට දාන්න. හරි. එහෙනම් සුබ දවසක්. වැඩේ හරියට කරගන්න. කොච්චර A level අමාරු වුණත් උවමනාවෙන් වැඩ කරපු ළමයට ඔයාලගේ රිසල්ට් එක ඇවිල්ලා තියෙනවා.